ලෑස්ති වෙන්නේ වෙකේෂන් එකට පොඩි ට්‍රිප් එකක් යන්න. අද තමයි අපි මේ හොස්ටෙල් එකේ ඉන්න අවසාන දවස. අපිට තැඩි එකට යද්දී අලුත් හොස්ටෙල් එකක් හම්බ වෙනවා. අලුත් තියේකේදී අලුත් හොස්ටෙල් එකට මාරු වෙද්දී අරගෙන යන්න අපේ බඩු ඔක්කොම පැක් කරන ගමන් තමයි අපි මේ ඉන්නේ. හැමෝටම එක්සෑම් ඉවරනකම් බලන් ඉඳලා වෙකේෂන් එක පටන් ගනිපු ගමන් අපි හිතුවා අපේ දියතලාව යාළුවක් ගෙදර ට්‍රිප් එකක් යන්න. මේ තමයි අපි සෙකන්ඩ් ඉයර් එක පුරාම නැවතිලා ඉඳපු හොස්ටෙල් එක. ඇත්තටම සෙකන්ඩ් ඉයර් එක පටන් ගනිද්දී අපි මේ හොස්ටෙල් එකට ආව ගොඩක් බයයි. මොකද මේ හොස්ටෙල් එකේ එක රූම් එකක 10 දෙනෙක් ඉන්න වෙනවා කියලා අපි දැනගෙන හිටියා. අපි ඇත්තටම හිතුවා 10 දෙනෙක් එක රූම් එකක ඉන්න එක ටිකක් කරන්න අමාරු වැඩක් වෙයි කියලා. මේ වීඩියෝ එකේ නම් අපේ රූම් එකේ ඉඳපු 10 දෙනාගෙන් හැමෝම නැහැ. අද අපි මේ යන්නේ අපි 10 දෙනාම එකතු කරපු හරිම ආදරණීය ලස්සනක මතක පොඩක් හොස්ටෙල් එක ඇතුලේ ඉතුරු කරලා. අපි ප්ලෑන් කරගත්තේ මේ ගමන නයිට් මේල් එකේ යන්න. ඇත්තටම අපි එදා බලාපොරොත්තු වුණු තරම් ලොක්සනක ට්‍රේන් එකේ හිටියේ නැහැ. මේ ට්‍රේන් එක කොටුව ස්ටේෂන් එකෙන් පිටත් වෙන්නේ රාට හමාරට. එදා එළි වෙනකම්ම ට්‍රේන් එකේ ඉඳපු අත්දැකීම අපි හැමෝටම අලුත් විදිහේ අත්දැකීමක් වුණා. අපි ගෑනු ළමයි විතරක්ම 5 දෙනෙක් නිසා අපේ වගකීම අපිම බාරගෙන තමයි ගියේ. එදා ට්‍රේන් එක දියතලාවට ගියේ පැය එකමාරක් විතර පරක්කු වෙලා. ඒ හින්දාම උදේ 5:40 වගේ වෙද්දි තමයි අපි පට්ටිපොළ ස්ටේෂන් එකට ගියේ. ඉන් ට්‍රේන් එක පරක්කු වුණ නිසා උදේ ඉර පායන වෙලාවට අපි ට්‍රේන් එක ඇතුලේ. අපිට පුළුවන් වුණා ඒ වීව් එක කොච්චර ලස්සනද කියලා ට්‍රේන් එකේ ඉඳගෙන බලන්න. ඒ වීව් එක දැක්කම එදා රෑ ඉදිරියටම ගත කරපු අපේ මහන්සිය මෙන් ගියද දන්න. පට්ටිපොළ ස්ටේෂන් එකේ ඉඳලා යද්දී අපිට හම්බෙනවා බින් ගෙවල් 14ක්. ඒ එක්ස්පීරියන්ස් එක වෙනම එකක්. මම හැමදාම කියනවා වගේ ට්‍රේන් ජර්නි එකක් කියන්නේ අපි හැමෝම විඳින්න ආස විදිහේ හැඟීමක්. මම හිතන්නේ මමත් ඇතුළේ අපි හැමෝම කැමති ආයෙ හැඟීම විඳින්න. මේ පළාත මේ තරම් ලස්සනට අපි දැක්කේ ට්‍රේන් එකේ ගියපු නිසා. ළමයිවල විශ්වාස කරන්න එදා ඒ ගමනේදී අපිට තිබුණේ ආයෙ මතක් කරන්න ආස හිතන අත්දැකීම් විතරමයි. දැන් මේ අපි ඉන්න අපේ යාළුවක් ගෙදරට යන ගමන්. මේ පළාතේ වැඩිපුරම තියෙන එළවලුවක් ගාව. ඔයාලට මේ පාර දෙපැත්ත පේනවා ඇති. හරිම ලස්සනට පිළිවෙලට එළවලු වල තියෙනවා. අපි යනකොට අපේ යාළුවගේ අම්මා අපිට රස කෑම වෙලා තිබ්බා. ඉතින් අපි අපේ යාළුවගේ අම්මෝ යපු රස කෑම කාලා ටිකක් මහන්සිය නිවාගත්තා. ඊට පස්සේ අපි හිතුවා දවල් වෙන්න කලින් ආයෙ අපි ඇවිදින්න යන්න ඕනේ කියලා. මොකද අපි හැමෝම හරි ආසාවෙන් හිටියේ ඒ වටපිටාවේ ඇවිදින්න තියෙන තැන් වල ඇවිදින්න යන්න. දැන් මේ අපි ඉන්නේ අපතලේට යන ගමන්. අපතලේට ගිහින් එතනින් අපි ගියා එඩිසන් බැංගලෝ එක බලන්න. මේ බංගලෝ එක අයිති වෙන්නේ තංගමලේ රක්ෂිතේට. අපි හැමෝම මීට කලින් එඩිසන් බංගලෝ එක බලන්න ගිහින් තිබ්බට එදා තමයි අපි හැමදේම හරියට දැක බලා ගත්තේ. මොකද එදා අපි පැය කීපයක් මෙතන ගත කරා.
මෙතන විශේෂිත භූගෝලීය පිහිටීම නිසාම තමයි මේ විදිහට බංගලෝ එකක් හදලා තියෙන්නේ. කැමති කෙනෙක්ට මේ බංගලෝ එකේ අවුට්ලට් එකෙන් නවතින රූම්ස් ගන්නත් පුළුවන්. මෙතන එන්ට්‍රන්ස් එකෙන් ලැබෙන ටිකට් එකේ තියෙන නම්බර් එකට කතා කරාම අපිට හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්. විශේෂ අවසරයක් නැතුව බංගලෝ එක ඇතුලේ වීඩියෝස් ෆොටෝස් නම් ගන්න පුළුවන් කමක් නැහැ. ඇතුල් වෙද්දීම අපිට පේන්න තියෙනවා ඩේවිඩ් පේන්ට් අඳපු විශේෂ චිත්‍රයක්. මේ පේන්ටින් එකේ ඉන්නේ බංගලෝ එකේ නිර්මාතෘ කියන්නේ තෝමස් විලියස්. මේ බංගලෝ එකට ඇඩිෂම් කියලා නම දාන්න හේතුවත් ඒ තෝමස් විලියස්ගේ එංගලන්තයේ ගමේ නම තමයි ඇඩිෂම් කියන්නේ. ඒකට එයාට ඕන වෙලා තියෙන්නේ මේ බංගලෝ එකට තමන්ගේ ගම සිහි වෙන්න නම දාන්න. මේ බංගලෝ එක ඇතුලේ පුස්තකාලයක් තියෙනවා, පොඩි කෞතුකාගාරයක් තියෙනවා. ඒ හැම දෙයකම අමුතුම ක්ලාසිකල් වයිබ් එකක් තියෙනවා. Hi, good morning ළමයි. ඔන්න දෙවෙනි දවසේ අපි ආවා බණ්ඩාරවල ටවුන් එකට. අපි ප්ලෑන් කරගත්තේ නුවරඑළිය යන්න. ඔන්න දැන් මේ අපි ඉන්නේ ග්‍රෙගරි පාක් එකට යන ගමන්. අපි හිතුවා එදා දවසම පාක් එකේ ගත කරන්න. එක දිගටම කැම්පස් එකේ ඇකඩමික් වලට ඉර වෙලා ඉඳලා අපිට ඕනුණා නිදහසේ ටිකක් එක තැනකට වෙලා නිස්කලංකව ඉන්න. එදත් අපේ යාළුවගේ අම්මා අපිට රස බත් එකක් හදලා දුන්නා. ඉතින් ඒ බත් එකත් කාලා අපි කතා කර කර එදා දවසම පාක් එකට වෙලා ගත කරා. අපේ යාළුවට එයාගේ ගමේ ලස්සන පෙන්වන්න ඕන නිසාම එදා අපිව ගෙදර එක්කගෙන ගියා අලුත්ම පාරකින්. ඔයාලට පේනවා ඇති මේ පළාත මේ පරිසරය හරිම ලස්සනයි. එදා දවස නම් ගොඩාක් ලස්සන මතක පිරිච්ච දවසක්. අපි ගොඩක් කාලෙකට පස්සේ නිදහසේ හිටියා, කතා කර කර හිටියා, පාරවල් වැරදුනා, තේ වතු මැදින් වටිච්ච පාරවල් වල ගියා. මේ වගේ ලස්සන මතක ගොඩක් එදා දවසේ අපි එකතු කරගත්තා. තුන්වෙනි දවසේ උදේම අපි ආවා බණ්ඩාරවල ටවුන් එකට. එදා අපි යන්න ප්ලෑන් කරගත්තේ කුඹල්වල මහමෙවුනා අසපුවට. කිලෝමීටර් 5ක් වගේ අතුලට යන්න උනා. පෞද්ගලික වාහනයක යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන ප්‍රවාහන සේවයකුත් ක්‍රියාත්මක වෙනවා. අපිට ඕන නම් මේ ප්‍රවාහන සේවය පාවිච්චි කරන්නත් පුළුවන්. එදා සෙනසුරාදා දවසක් නිසා ලොකු සෙනගක් ඇවිත් හිටියා. පඩිපේලි දෙකට තියෙන පොකුණු තියෙන මල් දෝවනය කරන්න. මේ පොකුණු වල වතුර වැටෙන විදිය හරිම ලස්සනයි. මේ
අසපුවේ හැම දෙයක්ම හරිම ලස්සන සැලසුමකට ගොඩක් ප්‍රියමනාප විදියට හදලා තිබ්බා. ඒ වගේම හරිම පිළිවෙලයි. අපි එතන ගිහිල්ලා හැසිරෙන්න ඕන විදිය එතනදී announcement එකකින් අපිට පැහැදිලි කරනවා. ඒකේ තියෙන වැදගත්කම, එතනදී අපිට බලා ගන්න පුළුවන් දේවල් මොනවද? එතන තියෙන්නේ මොනවද? මේ හැම දෙයක්ම announcement එකකින් අපිට පැහැදිලි කරලා දෙනවා. බෝමල් වැවිදිද්දී අපිට පුදුම සනීපයක් සැහැල්ලුවක් දැනුනේ. මේ අසපුවත් පිහිටලා තියෙන වටපිටාවේ හුළඟේ පරිසරේ වටපිටාව පේන විදිහේ හැමදේමත් එක්ක ඒ භූමියේ පුදුමාකාර නිස්කලංක ගතියක් තිබ්බේ. මේ දන්සල සතියන්ත හැම දවසකම තියෙනවා. අසපුවේ දන්සල් කමිටුවේ අය මේ දන්සල පවත්වාගෙන යන්න ලොකු පරිශ්‍රමයක් දරනවා. ඒ තැන උනත් හරිම ප්‍රියමනාප විදියට තිබ්බා. ඒ වගේ මේ කැඳ එකත් හරිම රසයි. දන්සල තියෙන භූමියේදී අපිට පුළුවන් අපේ මොබයිල් ෆෝන්ස් එකෙන්වත් charge කරගන්න. ඒ විදියට වන්දනාකරුවන්ගේ පහසුව වෙනුවෙන් හැමදේම හරිම පිළිවෙලට මේ අසපුවේ සූදානම් වෙලා තියෙනවා. මේ අසපුව අඟහරුවාදා දවසේ වන්දනාකරුවන්ට විවෘත වෙන්නේ නැහැ. මොකද ඒතා දවසේ තමයි මේ අසපුවේ නඩත්තු කටයුතු සිද්ධ වෙන්නේ. අපි පහලට ආපු ගමන් පොල් රොටි ලුණු මිරිසුයි එක්ක තේ බිව්වා. දැන් අපි මේ ලෑස්ති වෙන්නේ ආපහු අපේ යාළුවන් ගෙදරට යන්න. මේ ඔයාලට පේන්නේ දියතලාව මිලිටරි අකඩමි එක. තමයි අපි 3 වෙනි දවස ගත කරේ. උමේෂ් මොනවද ගත්තේ? මම මේ දියතලාවේ යාළුවා ගෙදර ඇවිල්ලා ඇත්තටම යාළුවා අපිට මොකටද සැලකුවා. අර කියන්න දෙන්නේ වචන නැහැනේ. ඒ වගේම තමයි එයාලගේ අම්මලා තාත්තලා තේරු සුපිරියට අපිට කරා. ඒ විතර නෙවෙයි යන්න ලෑස්තිලා අපිට මේ අවසර පිටර 3ක් කන්නේ නිකන්දම නෑ. අපි මෙහි අප දවසේ ඉඳන් හැම කෑම වේලකටම අපේ යාළුවගේ අම්මා අපිට අලුත් මලුත් එළවලු වෙර දුන්නා. ඒ විතරක් නෙමෙයි දැන් අපි යන්න හදද්දී අපි හැමෝටම අලුත් මලුත් එළවලු මල්ලකුත් හම්බුණා. දවසේ පාන්දරම අපි පිටත් වුණා. මේ වැකේෂන් එක නිසා අපි හැමෝම ගෙවල් වලට තමයි ගියේ. ඉතින් අපි හැමෝම එකට බණ්ඩාරවල ටවුන් එකට ආවා. ඉතින් ඔන්න තමයි අපි අපේ වැකේෂන් එකේ පළවෙනිම දවස් 5 ගත කරේ. ආයෙත් දවසක මේ වගේම ලස්සන මතක ටිකක් අරගෙන මං එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.